terang wahai nada. Tadi wahab karena itu. Aduh, wahai happy hari berbahagia. Aduh, ini kau tuh bangi. Kau boleh pas dia nama. Berapa nama? Kau mana? Tani anda wah. Ada. Kau tuh be. Mana pena pada gahal balu mega. Hello? Aduh, yang benar. Aduh. अरे क्या हुआ तावे का क्या हुआ तावे का तावे कहाँ डोने है नहीं यार आडो क्या तारे करने बाया को अपुन करने Hello friends, welcome back to my channel. Only thing आज मांगा गया थी ने no rest के ने गेम में इतिंग गेम में पढ़ांगा दिमा पे कार के गमना क्या ना इकां कार ने गेम में आदि सुपर पबोगी वाहन है क्या कोई दाल नहीं අපිට මෙහෙම කරන්න පුළුවන්ලු ගමකට වගේ ආවේ කොන වලින් තෙල් ටිකක් ගහගෙන යන්න ඕනේ මේකේ තෙල් ඉවරයි තෙල් ඉවරනවා ඉතින් මට මේකට චූ දාලා තමයි අරගෙන යන්න වෙන්නේ පුළුවන් නම් ඒක කරනවා ඒත් එම කරන්න බෑනේ එහෙනම් අපි තෙල් ටිකක් දාගෙන යන්න දාගෙන මේක ගහගෙන යන්න දොර වැහුවා හරි අපිට මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ලු මේ පස්සාට අපිට මෙන්න නැමෙන්ට කරන්න පුළුවන්ලු. මෙතන බෑක්පැක් එකකුත් තියෙනවලු. තව මෙතන උඩ බයින්න පුළුවන්ලු. මේකෙන් වේගෙන් දුවන්න පුළුවන්ලු. බලමු මේකේ තෙල් තියනවද කියලා. තෙල් තියනවද? නෑ නේද? තෙල් නෑ. මේකේ තියනවද? නෝ. තෙල් නෑ මේ වගේ එක්ක. මොකද මේක? අපි අතුලට ගිහින් බලමු අතුලට කියලා. අඩු ඒකත් පහලව තෙලුත් නැහැ මොන මගුලට මේව ඇරලා තියෙනවද දන්නේ කමේ බලු බල්ලේ පේන්නවත් නැහැ කුඹියක්වත් පේන්න නැහැ මොකද කරන්නේ අම්මට දී කියද්දී උන කපුට එක්ක නම් කෑ ගහනවා ඇහුණා මට මේ ගෙදරට ගිහින් බලු ඉස්සරහම තියෙන ගෙදරනේ ඇල්ලා බලමු දොර ගෙදර කවුද දොර ඇරුණා ඕකේ අතුලට ගිහින් බලමු පිටිපන්දමක් තියෙනවා පිටිපන්දම ගමු ඕන වෙයි පොඩි ඉස්සරහට ගිහින් බලමු ෆොටෝ එකක් තියෙනවා ගෑස් ස්ටේෂන් එකේ ෆොටෝ එකනේ තියෙන්නේ හිතන්නට මේ ඇවිල්ලා ගෑස් ස්ටේෂන් එකේ අයිතිකාරයා ජීවත් වෙච්ච ගෙදර ඒකනේ ඌ ඒකේ ෆොටෝ එක ගහලා තියෙන්නේ මේ කවුද පවුලක් ඉන්නවා මට පේන හැටි මේ පවුලේ ඉන්නවා ආච්චි නෑ සීයා ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අයියා ඉන්නවා අක්කා ඉන්නවා නංගි ඉන්නවා මල්ලි ඉන්නවා බල්ලෙක් නේ බං ඒ විරුවේ බවුල් බල්ලෙක් නෑ කියලා මං කිව්වට බල්ලේ බිරුව ඇහුණා. ඒකේ මුකුත් නෑ. ඉතින් කලම් වෙල්ලක් උඩහට යන්න බෑ. මොකද මේ තියෙන්නේ? පත්තරයක් තියෙනවා. පත්තරේ විස්තරයද කොහෙද බලමු තියෙන්නේ කියලා පත්තරේ. මිනිස්සු කොටක නූප තියෙනවා. මේක මේ සීන් එක මේ ටවුම කට්ටික සැරේ අතුරු දහන් වෙච්ච සීන් එකක් තියෙන්නේ. අම්මල ෆ්‍රිජ් එකක් තියෙනවා. කන්නවද නැද්ද? අඩු මොකක්ද ඒවටනේ? පොඩි මේ වතුරේ ගරන් ඉමු කොක්කොනම කලින්. ඒක ගත්තා. අනේ ගත්තේ නෑ. තාම ගත්තේ නෑ. දැන් ගත්තා. දැන් බලමු මොකද්ද මේ වැටුනේ කියලා. ඒ බල්ලෙක්ගේ ඔළුවක් නේද? මට පේනට බල්ලෙක්ගේ ඔළුවක් ඇවිල්ලා තියෙන්නේ. යකෝ බලු මස් කන්නේ උන්ද? ඔව් මං හිතන්නේ එහෙම තමයි. මොකද මට බල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. නිකත් ඇල්ල බලමු මොනවද තියනවද බලන්න ඇරහන්කෝක ඇරි දෙකින්වත් ඒක අරප එකක් පාඩු යකෝ මොකුත් නෑ ඔව් මෙන්න ටේප් එකක් තියෙනවා ටේප් එක නෙවෙයි මේක ඇත්තම කිව්වොත් මොකටද කියන්නේ කියලා පස්සේ බලා ගන්න පුළුවන් උඩට යන්න බෑද ඒ වුණාට තන වීදුරක් තියෙනවනේ වීදුරනේ ජනලය මම හිතන්නේ මට ඒකෙන් පුළුවන් උඩට යන්න අපි නම් ගිහින් බලමු අඩ කවුද මල්ලි මේ අඩේ කවුද බං උට හොටකුත් තිබ්බා අන්දෙකුත් තිබ්බා ආවේ කා මොකක් වුණත් එක්ක එකයි ගිල්ලා ගිහලා නැත්නම් පොළොව හරන් ගිහිල්ලා උට හොටකුත් තිබ්බනේ උට නිකන් තිබ්බේ කපුට ලුක් එකක් මං හිතන්නේ එක්ක එක වැටුඩින් පියාඹලා ගිහලා නැත්නම් වැටුඩින් පැනලා ගිහිල්ලා අන්දෙකුත් තිබ්බනේ නෑ අන්තට්ටුව ගෝනෙක් වෙන්නේදී
අපි මේක ගමු. මොකද අපිට අර ජනල් නගින්න මේක ඕන වෙනවා. ගත්තා. හයිද මට කියන්න බැරුණා. ඉතින් ආතල් මේ වීඩියෝ බලන්නේ තාම වීඩියෝ ලයික් එකක් දාන්න නේද? එහෙම නේ ෆ්‍රෙන්ඩ්ස් එහෙම නෙවෙයි. channel subscribe කළා වීඩියෝ ලයික් එකක් දාන්න. ඔයාලා කිසිම පාඩුවක් නැහැ. channel subscribe කරේ නැත්නම් තමයි පාඩුවක් කියන්නේ. මොකද මම ඉස්සරලා සුපිරි ගේම් ගොඩක් ගියා. ඒකක් අද මිස්ම බලන්න ඕන channel subscribe කළා බෙල් එක ගන්න. ඕල් දාලා ගන්න ඒ වගේම විශේෂම දේ ඔයාලා මගේ මොකක් හරි ගේමක් ඕන නම් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එක දාන්න. ආයෙ වගේ මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔය යාළුවෝ ඉන්නවා නම් මේකත් ඔයාලා ෂෙයා කරන්න. මම කලින් කිව්වේ නෑ නේද? මට මතක නෑ. හරි. එහෙනම් නගිමු මේක උඩට. ආයෙ වගේම තවත් කියන්න දෙයක් තියෙනවා. කයුත් මම ඔය ග්‍රැනි එහෙම ගේම් ප්ලේ දැම්මනේ. ඒ ගේම් කලින් දාපු ග්‍රැනි ගේම් ප්ලේ අම්මට කප්පෙක් යකෝ. කලින් දාපු ග්‍රැනි ගේම් ප්ලේ එකේ එහෙම ගොඩක් ගණන් ගන්න බෑකේ අවුල් ඇති. හරිද? මොකද ගොඩ කාලයක් කලින් ෆෝන් එක ඇල්ලා අය ගොඩ කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දැම්මේ. එතකොටක් එකේ අවුල් ඇති. ඒ සවුන්ඩ් එකම එන බඩ ගණන් ගන්න එපා. ඒක. යතුරක් තියෙනවා. අඩු මොකද්ද එකන සද්දයක් එහුනේ? ඒ කවුරු පල්ලේ ඇවිද්දා නේද? කවුරු හරි පල්ලේ ඉන්නවා. මම කොපි දැන් ගිහලා මම හිතන්නේ මේක වෙලා ගෑස් ස්ටේෂන් එකේ යතුරු. හිතන්න දැන් නෑ ඒක තමයි. මම කලින් කීක හිටියේ ගර්ගණි ගේම් ප්ලේ ගැන. ඉතින් ඒ ගේම් ප්ලේ බලුණා තමයි මේ ඒ ගේම් ප්ලේ එකත් වීඩියෝ එකේ අන්තිමේට දාන්න ඒකත් බලන්න. කොයිද ගෑස් ස්ටේෂන් අර තියෙන්නේ? පිෂ්ෂනේ ගිහිල්ලා තෙල් ටිකක් ගමු. ඇතුලේ ඇති තෙල්. හරිද? ඇතුලේ ඇති. ඒක අරගමුකෝ දැන්. ඔහිලට දාලා හොඳට කරකන්න ඕනේ. ඒක තමයි ඇරෙන්නේ. ඒකත් ඇරුණා. එතන තියෙනවා තෙල් මෙව්ව එකක්. මේකේ තියෙනවද තෙල්? හරිම ෂෝක්. ඒකෙත් නෑ. මේකේ කොයි එක? ඒක කො ඒක? ඕක. ඔව් ඒක. ඒකේ බඩු තියෙනවා. ඉක්කේ බඩු තියෙනවා. අපි ගිහලා දාගමු අපේ වාහනේට. අම්මා වණ්ඩිය ලස්සන කොහමද? මේක අම්මා හතකට නෑ ඉතින් මේ වගේ වණ්ඩියක් ඒ. ඒක මම මේක දාගමුකෝ. මොන වණ්ඩිය වුණත් යන්නේ තෙල් වල ඉන්නේ. ඇරියා අම්මා. ඔක ඇරියේ කොහමද? හරි ප්‍රශ්නයක් ඇරිය හැටියට. ගහලා ඇරියේ එකයිකට. හරි. දැන් ඉතින් මේ තෙල් ගන්න එක වීක් කමයි. ඉතින් ඔය ගිහින් තියන්න ඕනේ. මෙතන බලු බල් එකක් නැහැනේ. මේක මේ. කද්දේ සද්දේ අඩු කුණාටුවක් වගේ එන්න යන්නේ. මෙතනින් කැපුණොත් අපේ ශරීර සෞඛ්‍යයට යහපත් බව මට තේරෙනවා. නෑ බලමු දැන් මු කොහෙද යන්නේ කියලා. ස්ටාර්ට් කරා. දැන් මම ඉස්සරහට ගියා. බලමු කොහෙද යන්නේ කියලා යනවා අපි. කොහේ යනවද මන්ද බම් මූතනේ මන් දන්නේ. මේ මහා කැලේ කොහේ යනවද දන්නේ නෑදෑවත් ඉන්නවා. දැන් අකුණු ගහනවා, ගොරවනවා නෑ ගොරවනවා වහින්නේ නැහැ. ඒ මං අද දැන් ඇත්තටම වහිනවා අදස්. මම කලින් ගහක් කරනවා නේද? අඩෝ වහන හැප්පෙනවා ආරේ කියන්නේ. සදා සොත්ති බවන්තු දෙයිද? හෙලා කලුයි මොකද මේ අම්මා නෑ අවුලක් නෑ පොරට අවුලක් නැත්තේ නෑ. අඩේ මගේ වණ්ඩියව මාරුනේ සල්ලි එකතු කරලා ගත්තා වාහනේ. එතපව ඉංකලා දාහ. ය අඩෝ බැස්සා යන්න තැන නැහැ. කෙලින් ඉස්සරහටම යමු බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔය ගියාට මුකුත් නැහැ. ඉතින් වෙනම කතාවක්. පේනවනේ පාර විතරයි. මෙහෙ යන්න. මම දැන් යන්න පාර තේරෙන්නේ නැහැ. මේ උඩින් පයිමු. මේකෙන් පයින්. ය. අවුඩි ස්පීඩ් සාලයක් ගන්න දරුම ගෙදරක් ගන්න කලින් උදව් කරන්න. කොහෙද යන්නේ? යන්න බෑ. මෙහෙන්ද යන්න පුළුවන්ද? එහෙම බෑ. අඩෝ ඒ මොකද්ද? කුණු ගහනවා බා. නෑ අකුණු ගහන්නේ ගොරවනවානේ. මෙහෙ යන්න බෑද මෙහෙ? මෙහෙන් පුළුවන්. මේ දින පාර හම්බුණා. අඩෝ කවුද හු කියන්නේ? හරි. අඩෝ ඒ කවුද බං ඒ? කවුරුයි බස්සට යනවා. මට පේනවා. කවන්නේ. එතනින් යන්න අඩේ කවුද මේ? මුණ පේන කොට ගහලා බලමු මේක. එළවා. අඩේ
එපාන සිරාටම සදා සුත්ති බන්තු දෙද කොහෙද අනිච්චර්ග සංඛාරාද නෑ වගේ හෙලෝ දැන් කීවෙනි පාරද මම මේ බිමට පත බෑවුනේ අප්පා ඇතියන්තම් වහිනවා ඔය ඇත්ත ජීවිතේත් වහිනවා නේ ඇත්ත ජීවිතේත් වහිනවා හරි ෂෝ මේ පැත්තට යන්න බෑ කියන්කෝ මේ පැත්තට යන්න මේ පැත්තට යන්න බලන්න මොකක්ද තියෙන්නේ කියලා බලන්න නෑමුණා නැමියා මිලා යමු කෙලින්ුණා දැන් ආයා බලන්න ගොරවනවා අම්මරුඩු ගියා අඩ කලින් ගියා තිබ්බේ මෙතන හරි කලින් තිබ්බ නැති දේවල් දැන් මතුවෙලා වෙන්න පුළුවන්ද බලන්න උනත් එක නැත් එක බලන්න දැන් බලන්න ගියා තුලම තියෙන්නේ කියලා බලන්න අරන් බලන්න අඩෝ දොරට සට්ටු කරලා මම්ම ගේ ඇතුළට ආවනේ ඒක මරු සිරිත පොඩ නම් ගෙදර ලයිට් පත් වෙනවා කියන්නම් ගෙදර කවුරු හරි ඉන්නවා ගෙදර කවුරු හරි ඉන්නවා හැම තැනම ලයිට් දාලා ෆෝන් එකක් තියෙනවා අම්මට මට මේකෙන් පොලිසියට කතා කරන්න පුළුවන් 911 ගහන්න පුළුවන් 911 අම්මට මීයක් චකෝ බය කරනවා 911 ගේම් දාකුනේ 911 කැනිබල් ගේම් එකක් මම ගහුවානේ ඒකත් ඒ ගේම් එකත් මම වීඩියෝ එක අන්තිමට මේ වීඩියෝ එක අන්තිමට දාන්න මොකද්ද මේ තියෙන්නේ කියවන්න කොහොමද මේක මෙතනින් මොකද්ද මේක මේ කියන්නේ බෑ මේ මායාකාරී මොකද්ද අර මන්ත්‍ර මොකද්ද ඒකට කියන්නේ නිකන් යාති කර්මනේ මොකක් යන්නේ මොකක් හිතාගනින්කෝ අන්‍යයාගේ වැඩකට කවුද ගෑනු කෙනෙක් කරන් මැරිච්ච සීන් එකක් තියෙන මෙතන හරිද ඒක කිව්වේ මේ ටේප් එකක් තියෙනවා ටේප් එකනේ ප්ලාස්ටර් ඇදුවද ප්ලාස්ටර් යන්නේ බෑන්ඩේජ් ඇදුවද ඔය මොකක් වුණත් මොකෝ මගේ හෙල්ත් එක අඩියනේ ඕව තප්පම් කෙත් නෑ උරත් නිකන් බල්ලෝ කාලා වගේ මේ වල හැංගෙන්න පුළුවන් දෙක ඇතුලේ ආව් මට හිතුණා ඒක ඇතුලේ හැංගෙන්න තමයි තියෙන්නේ මේ බය එක හැංගෙනවා දැක්කෝ මේ කාටවත් මම මේ අරන් ඔක මාත්‍ය බලන්න මේ ඔක්කොගම අර යන්න ඕනේ නෑ බං අපි යන් යන්න මේ මොකද්ද මෙහෙමවත් තියෙන්නේ ඒකයි වෙලා ලැට් එක ඔව් මේක ගමු ලැට් එක උනාට ගමන්නේ ඒකත් ගත්තා තමයි තියෙන්නේ මෙතන මොනවද තියෙනවා එකත් අරහම් බලන්න මොනවද තියෙන්නේ කියලා බලන්න එතන තියෙනවා කාවන මේක ඇතුළට වලින් ගන්න බෑ මේ මොකද්ද මේ මොකක් වුණත් කමන්නේ ඉටිමන්ද මට වටිනවා පොඩ් කවුද හූ කිය මාව බය කරන්නේ හූ කියලා ඒකත් ගත්තා අපි දැන් අර ෆෝන් එකේ කෑල්ල හොයාගන්න බෑ මේ තියෙන්නේ බඩු අර ෆෝන් එකට ඕනේ කෑල්ල කනේ තියාගන්නේ කියන දේවල් ඇහෙන්ටයි අරු කියන දේවල් ඇහෙන්ටයි ඒකත් සම්බුණා මේකත් පොඩ අරගෙන මයන් ඉතින් අය ඉතින් ලාච්චු වලට අරගෙන නෙවෙයි ලාච්චු ටික අරගෙන යන්න ලාච්චු වලට ගියොත් එතන වෙනම තේරුමක් එනවනේ ඒකට මේ ලයිට් ඔෆ් කරන්න බෑදන්නේ නෑනේ බෑ මේක අපි සෙට් කරමු මේකට දැන් ගත්තා තිබ්බා අම්මට හුදුව ගියා ඒකෝ කරන්ට් එක දැන් මට මේක අඩු වුණා ජෙනියක්වත් හොයාගන්න වෙනවා දැන් මට මේක ස්ටාර්ට් නෙමෙයි මොකද්ද මේ කරන්ට් එක ගන්න නම් පොඩ එළියට ගිහින් බලමු හැප්පෙනවා හැමතැනම ගියදුනේ දුවන්න එපා වෙනවා අප්පා දොර ඇරියා බලමු ජෙනියක් ඕනේ ජෙනියක් මේ තියෙන බඩු එදහන් ඕක කො තායව ඉන්නෙත් නෑ පේන්නන්නේ නෑ බම් මේ මගුල ශාල කරදරයක් වань මේක ඇද්දා මට තෙල් නැති සීන් එකක් යන්නේ තෙල් එකක් තිබ්බා තෙල් කෑන් එක තිබ්බා මේ මෙහෙ මා දුටුවෙමි තෙල් කෑන් එකක් උන තෙල් කෑන් එක ගාන්ටකෝ ගත්තා අර ඒකත් හරි අඩේ
මොකද ගොවේ අම්මට උපයින් හො ගියහන්කෝ ලොකෝ අපි මේ කතා බහ කරලා විසකම අම්පා කතා බහ කරන්න බෑකෝ මේක මම ආඩුවට ටේප් එකක් ගල්ලා තිබ්බා දුවහන් යකෝ කතා බහ කරගෙන ඉන්න බෑ මොත් එක්ක මරණ හිර වෙන දුව පළ අරම යකෝ දොර ඇරපන් මේක දොර ඇරින්නත් යකෝ 60 පැයක් යනවනේ දුව අනේ අම්මේ පණේපා ගියා දුවන්න තියෙන්නේ පණේපාගේ කොට පණ ඕනේ පණ රැක් ගන්නට මේ දුවන්නේ මම දැන් නම් වෙන්නේ නැති සීන් එකක් නේ තියෙන්නේ දැන් තෙල් ටිකක් එපා මේකට පුරව ගන්න ඒක වේ මෙහෙන් පුරව ගන්න යන්නෙත් නෑ මේක රෙත්ත හිර වෙන හැම තැනම හිර වෙනවා තෙල් ඕනේ තෙල් නැද්ද හිතේ තෙල් අපිට ඕනේ හෝස් එකක් අපි කණ්ඩ පුළුවන් මේ මෙහි තියෙන වාහන වලින් අම්මා මේ මොකද්ද මේ වැඩි ප්ලේස් එකට ආවේ එතන තියෙනවා ගෙදර හරිද පිට දැන් ඕනේ හෝස් එකක් හෝස් එක ගන්න වෙයි මෙන්න තියෙන වාහන වලින් මේකෙන් බලමු මායික බෑ කියහන්කෝ අම්මා හිරි පොර එනවා පොරම දැක්කේ නෑ දැක්කේ නෑ යම්කෝ දැක්කේ නෑ ඕ මේකේ බලමු අරින්න බරහන් අඩ ඒක අරින්න බෑ හිරයි පිහියක් ඕනේ පිහිය සාමාන්‍ය පිහි තියෙන්නේ කුස්සියේනේ දුම් බලන කුස්සියට ඕම ගියොත් මට හෙට වෙයි යන්න ආහෝ අනිත් පැත්ත කුස්සිය තියෙන අනිත් පැත්තේ ඔය කුස්සිය කියන එක මේ තියෙන කුස්සිය කියන එක දැන් හොයපන් පිහියා මේ තියෙන පිහියේ බඩු තියෙනවා ගාත්තා ඉස්සරහ දොරෙන් යන්නේ කෙලිම පස්සා දොරවල් වලින් පයින්න හිර වෙනවා මේ දුවන්න බෑ බම මේ ගියද අඩ මම සපාදු දෙක දැක්කේ නිකන් මරුගේ කකුල් දෙක වගේ අඩේ අර ඔස්සතින හොස්ස අර ඉස්සුවා පාඩු නැහැ කියහන්කො මේකේ ෂි පාඩුයි හොඳටම පාඩුයි මේකේ කාරින්ටත් බෑ හරිම සෝචනීය ඒක ඉස්සරහා තියෙනවා දිගේ පැත්තෙන් ගිහින් තියෙන්නේ කවුද බං ඕවා දන්නේ දිගේ පැත්තෙන් ගිහින් තියෙන්නේ අඩි කියන්නේ මොන මගුලේ ගියත් ඒක අරින්ට බෑ හරි ෂෝක් නෙවෙයි හරිම සෝචනීයයි අකමුවට සෙට් නොදී මට ඊට වඩා සෝචනීයයි තව කොහෙද මෙතන වාහනයක් තියෙන්නේ එතන වාහනේ තිබ්බ නේද ඒකට අරින්න බෑද නෑ ඒකට අරින්න නෙමෙයි ඒක අරින්න බෑ තව කොහෙද වාහනයක් තියෙන්නේ අප්පා දැක්කා දුවමු මිතුර දුවමු යා දැක්කම අයියෝ පස්සේ කෙනෙක් කියන තව එළවා නෑ පොරනේ වාන් අකුණු ගැහුවා මෙතන අකුණ ගහනකම් බලන් හිටියේ අම්මට මේ තියෙන බඩු මේකෙන් බලමු මේක නම් තියෙන්න ඕන ඉතින් ඈ ඉස්සුවා හම්මේ ඇටියන්ද මෙන්න බඩු තියෙනවා ගණින් මුසෝ දැන් අපි යන්න ඕනේ මේ පැත්තනේ තිබ්බේ කොහෙද අර මෙහෙ තමයි තිබ්බේ අර තෙල් එක යමන් බලන්න මේ තියෙන බඩු ආය දැක්කම මේක ආය වන්කට දැක්ක හිර වෙන්න එපා හැම තැනම හිර වෙනවා මේ මගුලේ ඔව් දුවන්න ආය හිර වෙනවා හිර වෙන්න යම මුටමද ඕනි කියන්නේ වතුරද මොනවද ඕන වතුර මේ කඩවන්නලු අරු තාම වෙනක් දන්නේ නැහැ මම පස්සේ ආයෙ පාරක් නැවතුණා නේ මේක ඔක්කොම කලින් මේකට වතුරක් දීලමු අපි බීබා ඇද්ද දෙමෙක තාල කණින් තෙල් ටික වහරි අනතුරුදායක වැඩ මල්ලි
ජෙනී චූදාලා කරන් යන්න බෑනේ. බෑනේ. බෑ. කවුරුත් නැහනේ. ශනිකම. අයියා කොයි ශනිකේ යනවා? හෙමින් ගිහලා ශනිකේ මල්. හරි ෂෝ. ඇරියා ධම්මතල් ටික කුජු. දැන් කරපන් ස්ටාර්ට් මේක. ඇද්දානේ වැරදුනා. අදින මේ පාර මේ පාර ඇද්ද. කම්මරුණා. ඇද්ද. ඉවසීම බින්දුවයි යාළුවෝ මගේ. ඇද්ද. තව එකයි. ඇද්ද. මට සිරි. කරන්ට් එක තියනවා වගේ දැට්ට දැන් වරෙන් පොලිසියට කතා කරනවා යකෝ. දැන් ඔබ මොනවා කරන්නද මගේ? කන පාලනවා යකෝ. දුමුදු. අඩෝ චීරිසනා. මූ මේක කඩලා ගියහන්කෝ හිටපන්කෝ. පුට කරන්නම් වැඩ. අපිට මෙහෙම කරන්න බෑ. මෙන්න මේ කාර් එක තියනවා නේ බා. කාර් දැන් හොඳ තත්ත්වයේ තියනවා නේ බා. ඒක යන්න බෑද? අඩ ඒකට යන්න යතුරක් ඕනලු. මම යතුරු මවන්න දැකෝ කියන්නේ තොටෝනෝන මං හොයන්න. අම්මා රන්න උඩ තිබ්බ කාමරේක ඇතිලු. මේ පොරවගමු කඩාගෙන කරේ. ආවා. අම්මා අයියෝ. හරි බබු බැලුවා ඇතිද යමා. ඔය කායද කබුදායි මේ යන්න බෑනේ අයියා ගන්න දෙවා අයියා අම්මෝ මූලින් බේරුණා අයියේ. අපි මේ කතා ගහලා විතර ගමු අයියා මේක බොරුවට මරා ගන්න ඕනේ නෑනේකෝ. එක ගමේ නෙවෙයි උනට පිටකංකාරයෝ තමයි ඒත් එහෙම කරන්න හොඳ නෑ නේද අයියේ. අද බොහෙන් වරේ මම මෙහෙන් යන්නම්. හරි දැන් ඌ එහෙන් මම මෙහෙන් මේක කඩා ගන්නවා. හරි ගැහුවා. තව එකක් ගැහුවා. තව එකක්. තව ගහන්න ඕනේ නෑනේ යම. අඩෝ කෑත්තාට කරන්න එපා යකෝ. අකුල් කනේ මූණ පෑගුවා. බයි අපි යන්න එහෙනම්.